අද මම කතා කරන්නේ ශාක පත්‍රයක අගිස්සහි කරලා තියෙන ජල කරාමයක් ගැන. එහෙම නැත්නම් ටැප් එකක් ගැන. ඔයාලා මීට කලින් එහෙම ටැප් එකක් දැකලා තියෙනවද? ඔන්න දැකලා නැත්නම් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේ ශාක පත්‍රයේ අගිස්සේ තියෙනවා ජල බින්දු, වතුර බින්දු. අපි දන්නවා අපි කලින් වීඩියෝ එකේ ශාක පත්‍රය ගැන කතා කරද්දී කියලා දුන්නා ශාක පත්‍රයේ අගිස්සට කියන්නේ මොකක් කියලාද පුතේ? ටිප් එක කියලා. ශාක පත්‍රයේ අගිස්සට කියන්නේ ටිප් එක කියලා. එතකොට මේ වගේ වතුර වැගිරෙන විදියට හැදිච්ච ටිප් එකට අපි කියනවා ඩ්‍රිප් ටිප් එකක් කියලා. මේකට අපි කියනවා ඩ්‍රිප් ටිප්ස් කියලා මේ ටිප්ස් වලට. එතකොට බලන්න මේ වතුර බින්දු. ඔව් වතුර බින්දුවක් අපි ගමු. ඔන්න ඔය ජල කරාමෙන් ඔය විදිහට නිතරම වතුර වැටෙනවා. හේතුව මොකක්ද? බලන්න මේ ශාක පත්‍ර. මේ විදිහ ශාක පත්‍ර ගොඩක් තියෙන්නේ වැස්ස තියෙන නැත්තම් තෙත් කලාපේ. දැන් මේක නම් මෙමෙසිලොන් රියුලයා. එහෙම නැත්තම් දොළදන් කියලාත් කියනවා මේකට. අපි ඒක පැත්තකින් තියමුකෝ. මෙමෙසිලොන් රියුලයා ගැන වීඩියෝ එකක් තියෙනවා. මම ලින්ක් එක දාන්නම්. සම්පූර්ණ විස්තර අවශ්‍ය නම්. මේ වගේ මේ ශාක පත්‍ර පටු වෙලා අගිස්ස උල් වෙලා හැදිලා තියෙන්නේ අන්න අර කියපු විදිහට මොකක්ද ජල කරාමේ කටයුත්ත කරන්න. මොකක්ද මේ ශාක පත්‍රයේ උඩට වතුර වැටෙනට පස්සේ ඔක රූටගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? මේ ශාක පත්‍රයේ අගිස්සෙන් මේ විදිහට බේරෙනවා. මේ බේරිලා ඉතුරු වෙච්ච වතුර බිඳුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට වතුර වැగిරෙන ටිප්ස් වලට නැත්තම් ශාක පත්‍ර අග්‍ර වලට කියනවා අපි ඩ්‍රිප් ටිප්ස් කියලා පුතේ. එතකොට මොකක්ද මේකේ තියෙන වටිනකම? ශාකයක ශක්තිය හදන කර්මාන්ත ශාලාවනේ ඔය ශාක පත්‍රය කියන්නේ. එහෙනම් මෙයාගේ ওই වැස්සෙන් වැටෙන වතුර ওই ශාක පත්‍රය මත එකතු වුණොත් මොකද වෙන්නේ පුතේ? ඒ වතුර නිසා දිලීර බෝ වෙන්න පුළුවන්, ශාක පත්‍රයට ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ? ශාක පත්‍රය අනිවාර්යෙන් ওই වතුර ඉක්මනින් ශාක පත්‍රයෙන් අයින් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ ඔය දිලීර බැක්ටීරියා ආසාදන අවම කරගන්න එක වගේම ශාක පත්‍රය එයා වැඩිලා ඉන්න පස ගැනත් හිතනවා. දැන් මිනිස්සු උස්ම දෙන ගහකොළ ගැන නොහිතුවට, අපි පය ගහන පොළොව ගැන නොහිතුවට ශාක පත්‍රෙම නැහැ. මේ ශාක පත්‍ර වලට වැටෙන වතුර බින්දු වනාන්තරයකදී නැත්තම් මේ වගේ තැනකදී මේ වගේ ඇලයුරකදී එක එල්ලේ පොළොවට ලොකු වතුර බින්දු විදිහට වැටුනොත් පොළොව ඉක්මනට කාදනය වෙනවා. අපි කියන්නේ පාංශු කාදනය කියලා පුතේ. මේ පාංශු කාදනය අවම කරගන්න මොකද කරන්නේ? මේ විදිහට මේ ශාක පත්‍රයෙන් පත්‍රයට ඩ්‍රිප් ටිප්ස් දිගේ මේ ජල බින්දු ලොකු බින්දු පොඩිවට කඩලා පොඩ විදිහට තමයි පොඩි ජල බින්දු විදිහට තමයි පොළොවට අතාරින්නේ මෙයාලා. එතකොට පොළව සුරක්ෂිත වෙන එහෙම නැත්නම් පස සෝදා යාමත් අවම කරන්න මේ ශාකයේ තියෙන ඩ්‍රිප් ටිප්ස් මහෝපකාරී වෙනවා, උදව් වෙනවා. අනිත් කතන්දරේ තමයි ශාක පත්‍රයේ වතුර ගොඩක් වෙලා තිබ්බොත් සූර්යාලෝකයේ වැටිලා ප්‍රභා සංශ්ලේෂණය කරගන්න හැකියාව අඩු වෙනවා. වතුර ශාක පත්‍ර මත තිබ්බහම ප්‍රභා සංශ්ලේෂණය කරද්දී මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ඉරෙලිය එනවනේ. ඒ ඉරෙලිය වැටෙනට පස්සේ ආපහු වැටිලා අර වීදුරුවකට ඉරෙලිය වැටෙනා වගේ ආපහු ඉරෙලිය පරාවර්තන වෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පත්‍රය ඇතුලේ කරගන්න බැරි වෙනවා. ආන් ඒක නවත්තකට තමයි මෙයාලා මේ ජලය මේ ශාක පත්‍රයෙන් පුළුවන් තරම් ඉක්මනට අයින් කළා දාන්නේ. ඕවට තමයි මොකක් වෙලා තියෙනද? මේ ශාක පත්‍රවල ටිප්ස් මේ විදිහට ඩ්‍රිප් ටිප්ස් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් හැම ශාකයකම මේ ඩ්‍රිප් ටිප්ස් නැහැ. උදාහරණයක් විදිහට මෙන්න මෙතෙන්ට આવොත් මේ තියෙන්නේ. මේකේ නෑ ඩ්‍රිප් ටිප්ස්. දැන් මේක මේ ජල පහරක් අභියස තියෙන ළඟ තියෙන අර ශාකයේ ළඟින්ම තියෙන. අපි දැන් කතා කරපු ශාකයේ ළඟින්ම තියෙන තවත් ශාකයක්. එතකොට මේකේ මොකද වෙලා තියෙන්නේ? මේකේ ටිප් එක වටකුරු වෙලා තියෙන්නේ. නැත්තම් උල් වෙලා නැහැ. හැබැයි මේ ශාක පත්‍ර අල්ලලා බැලුවොත් අපිට හොඳ ඝනකමක් දැනෙනවා. මෙයා ඝනකමයි. ඒ වගේම මේ වගේ ශාක පත්‍ර පත්තු පිට මේ ඉටි තට්ටුවක් වගේ තියෙනවා. මේ ශාක පත්‍රයට වතුර පෙගෙන්නේ නැහැ. අර නිකන් නෙළුම් කොළේට වතුර වැටෙනා වගේ ලෙස්සලා යන්න පුළුවන් හැකියාව මේ ශාක පත්‍ර වලට තියෙනවා. ඒ නිසා දුවේ පුතේ හැම ශාකයක්ම ආරක්ෂාවට හදාගන්නේ එකම අණුවර්තන නෙමෙයි. සමහර ශාක මේ වගේ ඩ්‍රිප් ටිප්ස් හදාගන්නවා. සමහර ශාක වල පත්‍ර මතු පිට ඝනකම් වෙලා තියෙනවා. කොහොම හරි එයාලගේ පැවැත්ම මේ පරිසරය ඇතුලේ තහවුරු කරගන්නවා. ආන් ඒක තමයි වටිනම දේ. එහෙනම් කවුරු හරි කෙනෙක් ඇහුවොත් නැත්තම් ඔයාලගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට හැමෝටම කියලා දෙන්න මේ ටිප් එකට මොකක්ද කියන්නේ? ශාක පත්‍රයේ මේ ටිප් එකට මේ විදිහට උල්ලලා තියෙන ටිප් එකට කියන්නේ ඩ්‍රිප් ටිප් එකක් කියලා. එහෙනම් මේක තමයි මේ ශාක පත්‍රයේ තියෙන ඩ්‍රේනින් සිස්ටම් එක. නැත්තම් වතුර ඉවත් කරන ක්‍රමවේදය. අපි අපේ මිදුලට වතුර එනවා නම් වතුර රැඳෙනවා නම් අපි කානු දාලා එක තැනකින් වතුර යන්න හදනවනේ. අන් ඒ වගේ මේ ශාක පත්‍ර වතුර ඉවත් කරගන්න මේ තවත් ශාක පත්‍රයක් ගත්තොත් මේ වගේ තියෙන ඩ්‍රිප් ටිප්ස්. මෙයාලා මොකද කරන්නේ? මේ වතුර ඉවත් කරගන්න තමයි ශාක පත්‍රයේ හැඩය මේ විදිහට හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ ලස්සනට ඩ්‍රිප් ටිප්ස් විතරක් නෙමෙයි මේ ශාක පත්‍රයේ ලස්සන නිල් පාට, දම් පාට මලුත් පිපිලා තියෙනවා. හරිම ලස්සනට නිකන් ගඟ අයිනේ තියෙන නිල් පාට මීදුමක් වගේ. ඒ වගේම තමයි ඔයාලා දන්නවද මේ ඇයි මේ ශාක පත්‍ර නැත්තම් මේ වගේ තියෙන මේ දළු රතු පාට වෙලා තියෙන්නේ කියලා. නැත්තම් මේ වගේ පාට වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කියනවා. ඒ නිසා ඒකත් බලාපොරොත්තු වෙන්න. ඉතින් දුවේ පුතේ මේ වගේ තවත් දේවල් දැනගන්න අදම ඔයාලගේ යාළුවන්ට වැඩිහිටියෝ මේක බලනවා නම් දරුවෝ ඉන්න දෙමාපියන්ට මේ වීඩියෝස් ෂෙයා කරන්න, ෆලෝ කරන්න. හැමෝම එන එකතු වෙලා ඉන්න. ආයෙත් හම්බමු. එන අපි ගියා. බයි.